ක්ලාස් එකේ ටෙස්ට් තුනක් යනවා. එකක් යුනිට් ටෙස්ට් එක. ඒ කියන්නේ පාඩම අවසානයේ තමයි යුනිට් ටෙස්ට් එක තියෙන්නේ. යුගයේ ආදරණීයම ICT ගුරුවරිය සශිකා අබේකෝන්. ඒක සමහර වෙලාවට ළමයිට මම කියලාත් දෙනවා, කියන්නේ නැතුවත් දෙනවා. ඊළඟට Google ෆෝම් එකක් එක්ක දෙනවා. එතකොට ඒක ළමයිට ලකුණු ඒ වෙලාවෙම පේනවා. තුන්වෙනි ක්‍රමය තමයි මම පේපර් එකක් හදලා වාරෙටම අදාළ එකක් ආයෙ දෙනවා. ওই ක්‍රම තුනටම මම ටෙස්ට් කරනවා. ප්‍රශ්න කරන්නේ නැතුව ගිහිල්ලා එකපාරට ලියන එකේ කිසිම ප්‍රයෝජනයක් නෑ දරුවෙක්ට. ඒක හුරු වෙන්න ඕනේ. ඒක හුරු වුණාම තමයි කියන්නේ පේපර් එකකට කොහොමද මූණ දෙන්නේ කියන එක හැදෙන්න ඕනේ. පේපර්ස් 8ක් 12ක් විතර කරලා යනවා කියන්නේ ඒ ළමයාට කිසිම බයක් නෑ විභාගෙට ඉඳ ගන්න. එතකොට ඒ ළමයා හොඳටම මේ ICT කියන විෂයට බය ඇරිලා යන්නේ. කොන්ෆිඩන්ස් තියෙනවා. මට කතා කරන හැම දෙමව්පියෙම කියන්නේ මැඩම්ගේ ක්ලාස් එකේදී පේපර්ස් ටික කෙරිලා හොඳට කෙරුණ හින්දා මගේ දරුවා හොඳට විභාගෙට ඉඳගත්තා. බය වුන්නේ නෑ කියලා. යුගයේ ආදරණීයම ICT ගුරුවරිය සශිකා අබේකෝන්.